කොහොමද ඔයාලට? ඔන්නේ නම් අද කතාවේ 33 වෙනි කොටස අරන් ආවා. කතාව කියවලා හොඳයිද බලන්නකෝ. මං කිව්වත් වගේ කොහොම හරි එයාට ඉන්දියාප්ප කටවල් දෙක තුනක් කවලා මාත් කාලා කාමරයට ආවා. එයා කන්න බෑ කිව්වට මං කොහොමද එයා නොකා ඉද්දි මං කන්නේ. ඒක නම් මට කොහොමවත් කරන්න බෑ. එයා කන බත් කටටයි මගේ බටත් පිරෙන්නේ. තේරෙන්නේ නැහැ මේ බැදීමට දෙන්න නමක්. ඒත් මට දැනෙන්නේ මගේ ඇඟේ තියෙන හැම සියුම් කේශ නාලිකාවක පවා දුවන හැම රතු ලේ බිඳුවකම මිශ්‍ර වෙලා ගලන්නේ අස්සවාගේ ආදරේ කියලා. ඔව් දැන් මේ විනූගේ හදවත පවා ගැහෙන්නේ ඔයාගේ ආදරෙන්. ඒ වගේම ඔයාගේ ආදරේ ලැබෙනකම් විතරයි. ඔයා මට නපුරුකම් කළාට මාත් එක්ක තරහ වුණාට මට බෑ මහත්තයෝ එක විනාඩියක් ඔයත් එක්ක තරහ වෙලා ඉන්න. ඒ නිසායි ඒ වෙලාවට ඔයාව යාළු කරගෙන ඔයාගේ මූණ හිනාවක් බලන්න දන්න තරම් කෝලම් දඟ වැඩ කරන්නේ. මං දන්නවා ඔයත් ඒවට කැමතියි වගේ පෙනුනට මගේ දඟ වැඩවලට කැමතියි කියලා. ඒ හින්දානේ මගේ කෝලම් වලට අහක බලන් හොරෙන් හිනහ වෙන්නේ. මාත් බලන් ඉන්නේ හිනාව. ඔය මූණේ ඇඳෙනකම්නේ. සිතගත දෙකම ඔයාගේ ආදරෙන් පිරීලා ඇස්වල කඳුළු පිරෙද්දී මගේ අත ගියේ මගේ කුස දෙසටයි. ඉක්මනට මේ කුසට ඔයාගේ පැටියෙක් ඕනේ මහත්තයෝ. ඉක්මනට ඕනේ. ඔය දිලිසෙන බලල්ලස් තියෙන ඔය නපුරු මූණ තියෙන පුංචි පුති පැටියෙක් මට ඉක්මනට ඕනේ මහත්තයෝ. කන්නාඩි ඉස්සරහට වෙලා බලට අත තියන් මොනවද කල්පනා කරන්නේ විනු? අස්මල් ළඟට ඇවිත් එයාගේ පැත්තට මාව හරව ගනිද්දි කඳුළු විරුණු මගේ ඇස් දෙක මං බිම නැඹුරු කරගත්තේ මගේ ඇස්වල කඳුළු එයාට නොපෙනෙන්නයි. ඇයි මේ මූණ හංගගන්නේ යා? අස්මගෙන් අල්ලලා මගේ මූණ එයාගේ මූණට ලං කරද්දී මගේ ඇස්වල පිරුණු කඳුළු මට එයාගෙන් හංග ගන්න බැරි වුණා. ඇයි මේ ඇස්වල කඳුළු? තරහ නැහැ කිව්වේ මාත් එක්ක. තරහ වෙන්නත් බැහැයි කිව්වේ ඔයා මාත් එක්ක. ඒත් ඇයි මැනිකමේ? තරහක් නැහැ මහත්තයෝ. කොහොම තරහ වෙන්නේ නැද්ද මං ඔයත් එක්ක. ඒත් මාව තුරුළු කරන් ඉන්න එයාගේ අතක් මං අරගෙන මගේ කුසෙන් තියාගත්තා. ඕනේ මට. ඔයා වගේම නපුරු මූණක් තියෙන චූටි අස් කෙනෙක් ඕනේ මට. මං ඇස්වල කඳුළු කියද්දි එයාගේ ඇස්වලත් අන්තිමට කඳුළු පිරුණා. ඒත් විනු කැම්පස් එයා කියද්දිම මං මගේ ඇඟිල්ලක් එයාගේ දෙතොල් අතර තිබ්බා. කැම්පස් එපා මට. ඔයා කියන හින්දාමයි මං කැම්පස් යන්නේ. මං දන්නවා මහත්තයෝ ඔයා කොච්චර ආදරේද කියලා පුංචි දරුවන්ට. එදා සිතාරගේ වෙඩින් එක දවසෙත් ඔයා කාගේදෝ පුංචි බබෙක් වඩන් හුරතල් කළා. ඒ වෙලේ මට දුක හිතුණා. මට හිතුණා ඒ වෙලේ ඔයාගේ අතේ ඔයාගේම දරුවෙක් හිටියනම් කියලා. අනේ මන්දා ඒ පුංචි කෙල්ල නම් අද ඔහොම කියලා තව කාලෙකින් මට බනීද දන්නේ නැහැ. මල් ළමයි හදලා ඔයාට ඉගෙන ගන්න කැමති කරලා ඔයාගේ හීනේ විනාශ කළා කියලා. ඔයා ඉතින් ඔයා ඔය කියන්නේ අවුරුදු ගාණක් ඉස්සරහක් ගැනනේ කියාගෙනම මම මහත්තයාගේ මූණ දිහා බැලුවා. මේ මහත්තයෝ ඕක තමයි කියන්නේ ඕනට වඩා හැමදේම සීරියස් හිතන්නේ නැතුව මේ මම වගේ සැහැල්ලුවෙන් හිතන්න කියලා. මම ඇස් ලොකු කරන්න එහෙම කියද්දි එයා මගේ මූණ පුරා සිප ගත්තේ එහෙනම් මගේ පිස්සි මගේ සැහැල්ලුවෙන් හිතන්නත් පුරුදු වෙන්න බලන්නම්කෝ. සමහර විට ඒකත් නරකම නැතුව ඇති කියාගෙනයි මගේ පිස්සි ඉදියමු දැන්වත් මහන්සි ඇතිනි කොළව පුරා රවුම් ගහලා කියාගෙන එයා මාව හරහාට උස්සගෙන ගිහින් ඇඳ උඩින් තිබ්බා. විනු හෙට ඒන්ජල්ගේ බර්ත්ඩේ එකනේ. අවසර මං එද්දි ලැහැත් වෙලා ඉන්න. එයා මං ළඟින් ඇලවෙලා කියද්දි මං අස්ගේ පපුව උඩින් ඔළුව තියාගෙන මගේ ඇඟිල්ලකින් ඒ පපුව පුරාම රට අඳින්න ගත්තා. සරල වුණත් එයිද මහත්තයෝ? ඇයි විනු? එහෙනම් මට බයයි. වෙඩින් එකටත් අපේ අම්මා ඇවිත් හිටියනේ විනු. එදා මදුයි ඔයාගේ ටීම් එකමයි අපේ මේසෙනේ වාඩි වෙලා හිටියේ. හෙටත් ඉතින් එහෙම තමයි විනු. ඔයත් එක්ක මදු ඉඳී. සිතාරත් ඉඳී. තව සිතාර වෙනුවට ආපු අපේ අලුත් ගර්ල් ඉඳී. එයා කියවගෙන යද්දි මං එයාගේ මූණ දිහා බැලුවා. එතකොට ඔයා කෝ? මං අහද්දි එයා නිශ්ශබ්දයි. මං ඉතින් නෙත් එක්ක ඉඳී. එහෙනම් ඔයා හෙටත් බොයි. ඔව් චුට්ටක්. මං දන්නවනේ ඔයාගේ චුට්ටක් බීම
හොඳට බීලා උදේට ඔළුව බදාගෙන කියයි විනු මගේ ඔළුව රිදෙනවා අත ගන්න කියලා. ඒකටනේ මං ගෑණියෙක් ගත්තේ. බීලාම ඔළුව අත ගා ගන්නද? ඉන්නකො මං අනිද්දා උදේට නැගිටලා කාමරේට ගියාට පස්සේ ආයෙ කාමරේට එන්නේ නැහැ. ඔයා ඔෆිස් යනකම්ම. අනිත් එක මං නම් කැමති නැහැ පොඩි ළමයෙක්ගේ පාටි වල ඔය මත් වෙන જાති ගන්නවට. දරුවන්ගේ දේවල් සමරන්න ඕනේ දරුවොත් එක්ක ඒ විදිහට. අනිත් එක මොන දේ කරන්න ගියත් බෝතලේනේ දැන් මුල් තැන අරගෙන තියෙන්නේ විකාර. අනිත් එක කිය දැන් නැතිද මගේ ඔළුව පුරා නියපොත්ත එකෙන් හුර පින්තූර ඇන්දා. බැහැ ඔයා බොනවා කිව්ව නිසා මං තව හුරනවා. මං ආස නෑ ඔයා බොනවට. මං ඒ බප්ප පුරා මිරියන්න ඇද තව කියෙව්වා. ගන්නව වංකරච්චරේ මට නිදා ගන්න දීලා. මට බැහැ. එහෙමද? කට වැඩි දැන්නම් සෑහෙන්න. බැරිනම් ඉන්නකෝ. මං නතර කරන්නම් ඔය කියවිල්ල. කියාගෙනම එයාගේ පපුව හිටපු මාව එයා ඇඳට පෙරලා ගනිද්දී මං ඇස් දෙක පියාගත්තේ ලැජ්ජාවෙන්. දැන් අවුරුද්දක් මල් ළඟට ඇවිත් තාමත් ලැජ්ජාව මගේ කෙල්ලගේ ළමෙද්දී ඇස් දෙක ඇරලා මං දිහා බලන්නේ. එයා අහද්දි මං තව ටිකක් මගේ ඇස් තද කරගත්තා. ඒ එක්කම ඒ දෑත් වලින් මගේ දුහුල් රෑ ඇඳුම ඉවත් වෙලා ඒ දෙතොල් මගේ ළම පුරා දිව්වේ තවත් ආදරණීය අනුරාගී මොහොතකට ඉඩ අල්ලමින්. උදේ නැගිටිද්දි එයාගේ පපුව උඩ ඔළුව තියාගෙනමයි මං නිදාගෙන හිටියේ. අනේ මන්ද හැමදාම උදේට එක්කෝ එයා මගේ පපුව උඩ නිදි නැත්නම් මං එයාගේ පපුව උඩ නිදි. මං හිනහ වෙවි අස්කි කම්බුලක් සිපගෙන නැගිටලා එයා ළඟට කොට්ට දෙකක් ලං කරලා දවසේ සුපුරුදු වැඩ ආරම්භ කරා. සුපුරුදු විදිහට අම්මට ගියා තේ එකක් හදාගෙන ඒකත් අරන් කාමරයට ගියා. මාත් කාමරයට යද්දිත් අස්නිදි මං තේ එක කබඩ් එක උඩ තියලා මහත්තයාටත් කතා කරලා අල්මාරිය ළඟට ගියා. නැගිටින්න මහත්තයෝ ඔයාට බරක් වෙනවා. අද මොකද්ද ඔයා අඳින්නේ කහ ෂර්ට් එක අයන් කරන්නද? ඒකට මේ කළු කලිසම හොඳයිනේ. මං අස්කි ඇඳුම් තෝර ඇහුවත් එයා සද්දයක් නැහැ. කියන්නකො මහත්තයා නැගිටින්නකො දැන්. මං කතා කරද්දි එයා අනිත් පැත්ත හැරිලා නිදිය ගත්තා. ඉස්සර බංගලාවේ ඉන්නේ නැද්දි වෙලාවට වැඩ. දැන් මොකද මේ වෙලා තියන්නේ? මං අස්කි ඇඳුම් දෙකත් අරන් ආයෙමත් ඇඳ ළඟට ගිහින් අනිත් පැත්ත හැරිලා නිදියන් ඉන්න අස්කි පිටට තල්ලු කරලා ඇහුවා මට නිදිමතයි. හොර පූසියෙක් ඊයේ රෑ මට නිදිය ගන්න දුන්නේ නැහැ. බංගලාවේ මට එහෙම කරදරයක් තිබ්බේ නැහැ. කියාගෙනම අස් කොට්ටයක් බදාගෙන තව ටිකක් නිදිය ගන්න හදනවා. කවුද දන්නේ ඊයේ මට රෑ නිදා ගන්න දුන්නේ නැති හොර පූසා. ඒක නම් ඉතින් මං එයාට හැගෙන්න කිව්වේ නැහැ. හිතුවා විතරයි ඕවා කියන්න මට ලැජ්ජයි අප්පා. මේ පූසා නම් මොකද ඉතින් කටට එන ඕන වචනයක් කියලා දානවනේ. කෝ හොර දාල්ලුනේ නැතුව නැගිටලා යන්න බාතුරු. මේකි බලකො අපේ අම්මට හපන්නයි වගේ. එයා කියද්දි මං එයාගේ ඇඳුම් අයන් කරන්න ගියා. දැන් නම් ඉතින් එයාගේ ඇඳුම් එයාට ඕන විදියට අයන් කරලා මට පොඳට පුරුදුයි. මං ඇඳුනුත් අයන් කරලා සපත්තු දෙකත් පොලිෂ් කරලා කුස්සියට දිව්වේ අස්ස කවන්න කෑම එකක් බෙදා ගන්නයි. මං කෑම බෙදන්න එද්දි අස් පල්ලෙහාට ඇවිත් ඔයා යන්නේ නැද්ද විනු? අනේ බෑ මහත්තයා අද ඉන්නම් කම්මැලි වගේ මට. ඕනේ දෙයක් කරගන්නවා කියන දෙයක් අහනවා. අද විතරනේ හෙට ඉඳන් දිගටම යන්න කියලා මං එයාට බත් කටවල් දෙක තුනක් කවා ගත්තා. අස් ගියාට පස්සේ මට දැනුනේ ලොකු පාළුවක්. කම්මැලිකම නිසාම ටීවී එක දාගත්තා. ඒකෙන් බලන්න දෙයක් නැහැ. මං ටීවී එකත් වහලා උඩට යන්න හැදුවේ ඊයේ රිසී අක්කා අරන් දීපු බඩු ටික මතක් කරලා. මං අපේ කාමරේ ළඟට යද්දී දැක්කේ අපි දෙන්නයි කාමරේට එහා තියෙන අස්ගේ කාමරේ දොර ඇරලා දාලා තියෙනවා. වෙනදට නම් මේ කාමරේ ලොක් කරලා යතුරු එයා අරන් යනවා. මහත්තයා කිව්වා නම් මේ කාමරේ තියෙන්නේ අපරාධකාරයෝ ගැන තියෙන ෆයිල් වාර්තා නම්මනම් කියලා තමයි. ඒව නැති වුණොත් එයාට තිරේ යන්න වෙයි කියලා තමයි මහත්තයා මට කියලා තිබුණේ. ඒ නිසා මං ගියේ කාමරේ දොර වහන්නයි.
මං එයාගේ කාමරේ ළඟට ගිහින් දොරටත් අත තියාගෙන කාමරේ පුරාම බලලා දොර වහන්න හදද්දිම දැක්කේ දොරට එහාට වෙන බිත්තියේ අයිනේ තියලා තිබුණ කබඩ් එක ළඟ බිම වැටිලා තිබුණ කළු රෙදි කෑල්ලක්. මොකද්ද ඒ? මං කාමරේ ඇතුළට ගිහින් ඒක අහුලගෙන මෙහෙට මෙහෙට හරවලා බැලුවා. S2 කපලා හදපු මුණ ආවරණයක්. ඒ මුණ ආවරණය දකිද්දි මට එකපාරම මතක් වුණේ අර මුණ වහන්න ඉන්න CID ඔෆිසරව. පේන විදිහට මේ මුණ ආවරණය ඒ ඔෆිසර්ගේ. ඒත් ඇයි මේක අස්නග? මං ඒ රෙදි කෑල්ල වැටුණු කබඩ් එකේ දොර ඇරගන්න හැදුවත් ඒක ලොක් කරලා. සමහර විට මිෂන් ඉවර වුණාම ඒ ඔෆිසර් මේක ගලවලා සතුට දෙන්න ඇති. ආස්ට අමතක වෙලා අරන් එන්න ඇති. ඒත් ඉතින් මේක මොකටද මේ කබඩ් එකේ දාන්න හිටියද? මට මතක් වුණේ එකපාරටම ඒ ලේ තැවිරිච්ච තැන්. ඒ මතක් වෙද්දිම මං ඒ රෙදි කෑල්ලත් විසික් කරලා දාලා කාමරේ දොරත් වහගෙන එළියට ආවා. ඒත් ඒ වෙලේ ඉඳලා මගේ හිතට මහා අමුත්තක් දැනෙන්න ගත්තා. ඒ මූණු ආවරණයෙන් අරන් ආවනම් ඉවරයි. ඒත් මොකටද? කී දෙනෙක්ගේ ලේ ගෑවිලා ඇද්ද ඔකේ? අනේ මන්දා මං කවදාවත් ඒ මනුස්සයව දැකලා නැහැ. ආස්ගේ ඒ ඔෆිසර් ගැන අහද්දිත් අස් වෙනස් වෙනවා. මං කල්පනා කර කර පල්ලෙහාට ඇවිත් ආපහු ටීවී එක දාගෙන සෝෆා එකකින් වාඩි වුණත් මට වෙනදා වගේ ටීවී එක දිහා බලන් ඉන්න හිත දුන්නේ නැහැ. ඒ නිසා මං ටීවී එකත් ඕෆ් කරලා මිදුලට ගිහින් මිදුල පුරා ඇවිත්තා. මං මිදුලේ ඉද්දි නන්දි මාමත් බුලත් විඩක් කකා මිදුල අතු ගානවා. මං බලන් හිටියේ නන්දි මාමා අතු ගාන දිහායි. පවල තියෙන තනකොළ අතර වැඩිච්ච කොළ අහුල ඒ තනකොළ වලට හානියක් නොවෙන්න පරිස්සමට අතු ගානවා. නන්දි මාමා අතු ගාන දිහා බලන් වැඩි වෙලාවක් මිදුලේ ඉන්න මට හිත දුන්නේ නැහැ. අංගෙට ඇවිත් පඩිපෙළ දිගේ උඩට නැග්ගේ ලොකු කල්පනාවකින්. කල්පනාවෙන්ම කාමරේට ඇවිත් ඊයේ රිසීයක් අරන් දීපු බඩු බෑග් එක ඇදලා අහලලා එතනින්ම මාත් ඇඳේ වාඩි වුණේ. ඒ ගෙනාපු දේවල් බලන්න කියලා හිතලා. මං ක්‍රීම් බෝතලයක් අතට අරන් ඒ දිහා බැලුවත් හිතේ හොල්මන් කරන්නේ ඇස්ගේ කාමරේ වැටලා තිබුණ මූණු ආවරණයේ ඒ මූණු බැඳගෙන ගත්ත ඔෆිසර්යි. කවුද ඒ ඔෆිසර්? මට හිතෙනවා ඒ කබඩ් එකේ ඒ ඔෆිසර්ගේ තව දේවල් ඇති කියලා. ඒකේ අතුර තිබුණා නම් මට ඇරලා බලන්නත් තිබුණා.